කෙල්ලෙක් තමන්ගේ මුළු ජීවිතයම එක වැරදි තීරණයකින් අඳුරු කරගත්තම අවසානයේ ඇයට ඉතුරු වෙන්නේ මොනවද? ගාමන්ට් ෆැක්ටරියේ මැෂින් එකක් ඉස්සරහ වාඩි වෙලා රෙදි කෑල්ලක් මහන ඒ කෙල්ලට තාම අවුරුදු 19යි. හැබැයි ඇගේ මූණේ තිබුණේ වයසට වඩා ගොඩක් ජීවිතේ දැකපු ගැහැණියකගේ වෙහෙස. නළල දිගේ වැగిරෙන දහඩිය බින්දු පිහදා ගන්නවත් ඇයට සිහියක් තිබුණේ නැහැ. ඇය තරුෂි. නංගියේ පොඩ්ඩක් ඔය මැෂිම නතර කරලා මේ තේ එක බීලා හිටපන්කෝ. උදේ ඉඳන් එක දිගටම වැඩ කරනකොට උඹේ ඇඟට ඔරොත්තු දෙයිද කෙල්ලේ? සුමනා අක්කා දිගු කරපු තේ වීදුරුව ගන්නකොට තරුෂිගේ අත් වෙවුලන්න ගත්තා. ඇය කිසිම වචනයක් නොකියා ජනේලයෙන් ඈත පෙනෙන පුංචි තොටිල්ල දිහා බැලුවා. ඒ තොටිල්ල ඇතුලේ ඇගේ මාස 8ක දුව කිසිදු දෙයක් නොදැන නිදාගෙන ඉන්නවා. තරුෂිගේ ඇස්වලට කඳුළු පිරුණා. තේ වීදුරුවෙන් නැගෙන දුම්රොටු අතරින් ඇගේ මතකය ඈතට ඇදිලා ගියා. මීට අවුරුදු 3කට කලින් ඇගේ මුළු ජීවිතයම වෙනස් කරපු ඒ අඳුරු අතීතයට. එතකොට ඇයට වයස අවුරුදු 16යි. දකින ඕනෑම කෙනෙක්ට ආයෙත් හැරිලා බලන තරමට ලස්සන කෙල්ලෙක්. ගෙදර එකම ළමයා වුණු ඇයට අම්මගේ තාත්තගේ කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඇගේ තාත්තා රජයේ උසස් නිලධාරියෙක්. අම්මා ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක්. කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතුව හරිම සැප පහසුවට හැදුණු තරුෂිටත් තමන්ගේ අනාගතය ගැන ලොකු හීන තිබුණා. ඇය ඉගෙන ගන්නවා වගේම බාහිර වැඩවලටත් හරිම දක්ෂයි. ඒ නිසාම මුළු ඉස්කෝලෙම තරුෂිව නොදන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔය කාලෙදි තමයි තරුෂිට අශේන්ව මුණ ගැහෙන්නේ. අශේන් කියන්නේ ඒ පැත්තේ හිටපු හැමෝම වගේ අඳුරන ටිකක් දඟකාර තරුණයෙක්. පාරේ තොටේදී දකිද්දී නිතරම තරුෂි දිහා බලාගෙන හිටපු අශේන් කාලයක් යනකොට ඇය එක්ක කතා බහ කරන්න පටන් ගත්තා. ගෙදරින් පිට ලෝකය ගැන ලොකු අත්දැකීමක් නොතිබුණු තරුෂිට අශේන්ගේ ඒ වචන හරිම අමුතු සතුටක් ගෙනාවා. මුලින්ම යාළුකමකින් පටන් ගත්ත මේ හමුවීම නොදැනීම ආදරයකට පෙරලෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කාලය ගෙවිලා යද්දී තරුෂිගේ අශේන්ගේ මේ සම්බන්ධය ගැන ගෙදරට පොඩ ආරංචි වෙන්න ගත්තා. ගෙදරින් මේ ගැන ප්‍රශ්න කරන්න ගත්තම තරුෂි හිටියේ ලොකු බයකින්. අශේන් ඒ හැමදේම අහගෙන හිටියා මිසක් ඇයට විසඳුමක් කිව්වේ නැහැ. ගෙදරින් එල්ල වුණු පීඩනයයි අශේන්ව නැති වෙයි කියන බයයි දරා ගන්න බැරි වුණු තැන තරුෂි තීරණයක් ගත්තා. තමන්ගේ අනාගත හීන අම්මයි තාත්තයි ගැන එක මොහොතකටවත් හිතන්නේ නැතුව තරුෂියගේ ජීවිතයේ ඒ ලොකුම වැරැද්ද කළා. ඇය අශේන් එක ගෙදරින් ගියා. හැබැයි ඇය නොදැන හිටපු දෙයක් තිබුණා. අශේන් විවාහකයෙක්. ඔහුට බිරිඳක් හිටියා. ඒ විතරක් නෙවෙයි තරුෂි වගේම තවත් කෙල්ලන්ටත් ඔහු රවට්ටලා තිබුණා. හිතපු තරම් ලස්සන ලෝකයක් තරුෂිට ලැබුණේ නැහැ. අශේන් එක්ක කුලී කාමරයක ජීවත් වෙන්න පටන් අරන් මාස කිහිපයක් යද්දිම ඇයට අශේන්ගේ ඇත්තම මූණ දැක ගන්න ලැබුණා. ඒ ගැන අශේන්ගෙන් ප්‍රශ්න කරපු හැම වෙලාවකම ඔහු එදා තරුෂිම ගත්ත ඒ තීරණය ඇයට එරෙහිව පාවිච්චි කරලා ඇයවම වැරදිකාරියක් කළා. තමුසෙම තමයි මට කිව්වේ එක්කන් යන්න කියලා. මම කිව්වද තමුසට ගෙදරින් පැනලා එන්න කියලා? තමුසෙටම යෝන උනේ මගේ ඇඟේ එල්ලෙන්න. දැන් මෙතන මට දොස් කියන්න එන්න එපා. එදා තරුෂිට තේරුණා ඇය ආදරය කරලා තිබුණේ ඇය හිතපු මිනිහට නෙවෙයි කියලා. ඒ වෙද්දී ඇය ගැබිනියක්. හැරිලා යන්න තැනක් තිබුණේ නැහැ. ආදරේ වෙනුවෙන් අත්හැරපු ගෙදර දැන් ඇයට අපහු යන්න බැරි තරම් ඈත් වෙලා තිබුණා. ඇය හැමදේම දරාගෙන හිටියේ දරුවා වෙනුවෙන්. මාස කිහිපයකට පස්සේ තරුෂිට ලස්සන දුවෙක් ලැබුණා. පුංචි දුවව අතට ගත්ත දවසේ ඇය හිතුවා හැමදේම හරියයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. දරුවා ලැබිලා මාස කිහිපයක් යද්දී අශේන්ට තරුෂිවත් දරුවවත් බරක් වුණා. මම තමුසට කිව්වනේ මට කරදර කරන්න එන්න එපා කියලා.
ඔය දරුවා හදාගන්න එක තමසගේ වැඩක්. මට බෑ තමසලාව නඩත්තු කරන්න. තමන් පණටත් වඩා ආදරය කරපු මිනිහා තමන්ගේම දරුවාත් එක්කම මේ විදිහට ප්‍රතික්ෂේප කරයි කියලා තරුෂි හීනකින්වත් හිතුවේ නැහැ. එදා රෑම තරුෂි දරුව වඩාගෙන එළියට බැස්සා. යන්න එන්න තැනක් නැතුව අතේ සතයක් නැතුව බඩගින්න අඬන දරුවවත් තුරුළු කරගෙන ඇය පාරක් ගානේ ඇවිද්දා. අන්තිමේදී හෙම්බත් වුණු තරුෂි පාරායිනේ තිබුණු බස් හෝල්ට් එකක බංකුවක උඩ වාඩි වෙලා දරුව වඩාගෙන අඬන්න ගත්තා. ඒ වෙලාවේ තමයි සුමන අක්කයව දැක්කේ. මොකද නංගී මේ මහරෑ දරුවකුත් වඩාගෙන පාරේ අඬන්නේ? මොකද්ද උනේ උඹට? මුලින්ම බය වුණත් සුමන අක්කගේ ඒ කරුණාවන්ත වචන ඉස්සරහා තරුෂිට තමන්ගේ දුක දරා ගන්න බැරි වුණා. ඇය හැමදේම සුමන අක්කට කිව්වා. මුළු ලෝකෙම තමන්ව තනි කරද්දී කිසිම නෑකමක් නැති සුමන අක්කා දිගු කරපු ඒ අත තරුෂිගේ ජීවිතයට ලැබුණු ලොකුම අස්වැසිල්ලක් වුණා. සුමන අක්කා තරුෂිව ගෙදර එක්කන් ගියා. කාලයත් එක්ක සුමන අක්කාගේ උදව්වෙන් තරුෂි ගාමන්ට් එකක රස්සාවක් හොයාගත්තා. ජීවිතේ ලේසි වුණේ නැහැ. ඒත් ඇය අත්හැරියේ නැහැ. මොකද දැන් ඇයට ජීවත් වෙන්න හේතුවක් තිබුණා. ඒ ඇගේ දුව. තොටිල්ල ඇතුලේ ඉඳන් දුවගේ පුංචි අත්දිග ඇගේ පැත්තට දිගු වුණා. ඇය දුවව පපුවට තුරුළු කරගත්තා. ඇයට අතීතය වෙනස් කරන්න බෑ. ඒත් අනාගතය තවමත් ලියන්න පුළුවන්. තරුණ වයසට දැනෙන හැඟීම් ඉස්සරහා හදිසි තීරණ ගන්න කලින් එකපාරක් නෙවෙයි 10 වාරයක් හිතන්න. මොකද එක මොහොතක ගන්න වැරදි තීරණයක විපාකය සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ආදරය කරනකොට හදවතට වගේම බුද්ධියටත් ඇහුම්කන් දෙන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.